මේ තියෙන්නේ 5G support කරන mini pocket router එක. බලමු මේ router එක unbox කරලා කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මුලින්ම අපිට මේ box එකේ බලා ගන්න පුළුවන් micro wireless mobile wifi router කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේක 5G support කරනවා. ඒ වගේම LTE 150 Mbps Wi-Fi 300 Mbps ඒ වගේම මේකට devices 12ක එකපාර සම්බන්ධ කරන්න පුළුවන් කියලාත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ box එකේ යටත් බලා ගන්න පුළුවන් වෙන්නේ Wi-Fi 6 USB type C එකෙන් තමයි අපිට මේක charge කරගන්න තියෙන්නේ. 300 Mbps කියලා විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේක එකපාරක් charge කරගත්තාම පැය 12යි 16 අතර මේක පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් box එකේ මෙහා පැත්තෙනුත් අපිට සඳහන් කරලා තියෙනවා USB type C කියලා. ඒ වගේම මේකේ work hours සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔය ටික තමයි box එකේ ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් box එකේ පිටිපස්සේ සඳහන් කරලා තියෙන්නේත් අපි කලින් කතා කරපු දේවල්ම තමයි. ඉතින් මේකේ features වලට කියන්න තියෙන ওই දේවල් ටික තමයි. ඉතින් මුලින්ම මෙන්න මේ වගේ type C cable එකක් ඒවල දෙනවා අපේ pocket router එක charge කරගන්න. ඉතින් මෙන්න මේම තමයි අපේ pocket router එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට 4G 5G දෙකම support කරනවා. මේක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ router එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන light indicators දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ ඔයගොල්ලන්ට signal බලා ගන්න පුළුවන් මේක connect වුණාට පස්සේ. ඉතින් මෙතන තියෙන්නේ අපේ battery capacity එක. ඉතින් ඔයා මේක on කරගන්න ඕන නම් මෙතන පල්ලෙහා දෙන cover එක ගලව ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට අපේ cover එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ගලවන්න ඕන. ඊට පස්සේ අපේ මේකේ battery ගලව ගන්න ඕන. මෙන්න මේ විදිහට මම බැටරිය ගලව ගත්තා. ඉතින් මෙන්න මේ වගේ බැටරි එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මෙතන පොඩි කව එකක් තියෙනවා. අන්න ඒක ගලව ගන්න ඕන. නැත්තම් වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මේක ගලව ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ බැටරි එක මේකට ආයෙ සෙට් කරගන්න තියෙන්නේ. මේ පිටිපස්සේ තියෙන කව එක ගලවගෙන අපිට පුළුවන් මේක SIM slot එක බලා ගන්න. ඉතින් මෙන්න මෙතන තමයි අපි SIM slot එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට ඔයගොල්ලන්ට hot SIM එකක් වුණත් Mobitel, Dialog, Airtel ඕනම SIM එකක් use කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ ප්‍රදේශයට වැඩිපුරම signal තියෙන SIM එක ඔයගොල්ලෝ මේකට use කරන්න. ඉතින් ඔයගොල්ලෝ phone එකට දාන package එක මේකට හොඳටම ප්‍රමාණවත් මේක use කරන්න. ඉතින් My Dialog app එකෙන් ඔයගොල්ලන්ට මේකට package active කරගන්න පුළුවන්. ඉතින් මේකට අපි SIM එකක් දාගෙන බලමු මේක කොහොමද අපේ ෆෝන් එකට කනෙක්ට් කරගන්නේ කියලා. තිබි විදිහට දායි දාලා මේක කනෙක්ට් කරගමු. ඒ වගේම ඔයගොල්ලෝ මේක ෆෝන් එකට කනෙක්ට් කරගන්නකොට මේකේ පාස්වර්ඩ් එකක් කියලා නා. ඉතින් මෙන්න මෙතන තියෙනවා Wi-Fi key කියලා. අන්න ඒක ඔයගොල්ලන්ට දෙන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ password එක විදියට. ඉතින් ඒක දුන්නට පස්සේ අපේ router එක සාර්ථකව අපේ phone එකට connect කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ pocket router එක rename වෙලා ඉවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතෙන්ට අපේ password එක දීලා සාර්ථකව අපේ pocket router එක අපේ phone එකට connect කරගන්න පුළුවන්. ඉතින් අපේ මේ router එක අපේ ෆෝන් එකට කනෙක්ට් කරගත්ත ගමන් මේ තියෙන රතු පාටින් පත්තු වෙච්ච ඉන්ඩිකේට් වෙච්ච බල්බ් එක දැන් කොළ පාටින් ඉන්ඩිකේට් වෙනවා. ඉතින් ඒ කියන්නේ සාර්ථකව අපේ ෆෝන් එකට අපේ මොබයිල් රවුටර් එක කනෙක්ට් කරගෙන ඉවරයි. ඉතින් ඕගොල්ලන්ට මේකෙන් ඕනම දෙයක් කරගන්න පුළුවන් සිග්නල් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ගොඩක් ස්පීඩ් වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ Mbps ස්පීඩ් එක කොහොමද කියලා.
ඉතින් මේක ස්පීඩ් එක බලා ගන්න Chrome එකට ගිහලා search එකක් දාන්න දෙන speedtestnet.com කියලා. ඉතින් මේ පළවෙනි link එකෙන් ගිහිල්ලා go දෙන්න තියෙන්නේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපේ ස්පීඩ් එක කොහොමද කියලා. ඉතින් මට මේක ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 28.21ක් බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම මේකේ අප්ලෝඩ් ස්පීඩ් එක 36.48ක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ රවුටර් එකේ ස්පීඩ් එක ගොඩක් හොඳයි. ඒ වගේම මගේ වැඩ කටයුතු කරගන්න මේ ස්පීඩ් එක හොඳටම ඇති. ඉතින් මේ පොකට් රවුටර් එක ගොඩක්ම හිණියට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේකේ සයිස් එක බලා ගන්න පුළුවන්. මගේ අතේ අල්ලෙන් මෙහෙම තිබුවට පස්සේ ඉතින් මොනතරම් පොඩද කියලා බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ මේ පොකට් රවුටර් එක. ඉතින් මේ පොකට් රවුටර් එකේ මට ගොඩක් හොඳ ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම ඔයගොල්ලන්ට මේක මිලදී ගන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයගොල්ලෝ මේක ගෙදරටම ගෙන ගන්න පුළුවන්. ඉතින් මම මේකේ ලින්ක්ස් දැක්ක ඩරාස් එකේ තියෙනවා. ඉතින් ඩරාස් එකේ රුපියල් 6500 7000 අතර තමයි මේ පොකට් රවුටර් එක තිබ්බේ. ඉතින් ඕගොල්ලෝ මේ රවුටර් එක පර්චේස් කරනවා රුපියල් 4200ක් වගේ ගොඩක් බජට් ප්‍රයිස් එකකට මේක බයි කරන්න පුළුවන්. කෑෂ් ඔන් ඩෙලිවරි හරහා. ඉතින් මේ නම්බරේට මැසේජ් එකක් දාලා මේ පොකට් රවුටර් එක ඔයගොල්ලන්ට ගෙදරටම ගෙන ගන්න පුළුවන්.